කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා ස්වාමීන් වහන්සේ නොකල වැරදි වලට බැනුම් අහන්න වෙන්නේ ඇයි අපි එකෙන් හිත හදාගන්නේ කොහොමද? එහෙමද ඒක ඒ කට්ටියට තේරුම් කරන්න ගියාට ඒ කට්ටියක පිළිගන්නෙත් නැහැ. අපි මේකට මොකද කරන්නේ කියලා. නොකලත් කරත් Tamanට බැනුමක් අහන්න වෙනවා නම් අනිවාර්යෙන් ඒක පෙර කරපු එකක්මයි. පෙර කරා කියලා කිව්වහම පෙර අත්බැවටම යන්න අවශ්‍යතාවයක් නැහැ. පෙර කියලා ගත්තාම මීට තප්පරයකට කලිනුත් පෙර තමයි. ඉතින් එතකොට පෙර අපේ අතින් මොකක් හරි වැරද්දක් වුණා නම් අපි සමහර වැරදි දින අපි දන්නේ නැහැ. අපි නොදැනුවත්ව අපේ අතින් වැරදි වෙන්න පුළුවන්. හැබැයි අපි නොදැනුවත්ව අපේ අතින් ඒ දේ වුණත් යම්කිසි ක්‍රමවේදයකින් යම්කිසි දෙයක් අපේ අතින් වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණ දේ අර බලන් ඉන්න කෙනෙක්ට එක වැරද්දක් විදිහට පේන්න පුළුවන්. ඉතින් එතකොට කවුද වැරදි? මොකද ඒක අපි වැරදිත් නෑ. එයා වැරදිත් නෑ. ඇයි? එයාට පෙරුණ විදිහට එයා කරා. එහෙනම් කවුද වැරදිකාරයා? වැරදිකාරේ නෑ. ඉතින් ඒක කියන්නේ මේක අපි යම්කිසි වැරද්දක් කරත් ඒකට විපාකයක් තියෙනවා. වැරද්දක් නොකර අපි අද සිල්වතුන් වගේ විදිහට ඉන්න පුළුවන්. අපි අද හොඳම සිල්වන්තයා වෙන්න පුළුවන් මේ. කිසිම වැරද්දක් කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මේ සිල්වන්තකම අද හිටියට පෙර සංසාරේ පාව මේ විදිහට සිල්වන්තකමින් ආව නෙමෙයි. ඔබ හිතලා බලන්න ඔබ අද සිල්වන්තයෙක් විදිහට ඉද්දී ඔබ අද සිල්වන්තයෙක් වෙන්න කලින් අර ඉපදුන දවස් ඉඳන් ආපු ගමනක් තියෙනවා. මොකද ඉපදිච්චම සිල්වන්තයෙක් විදිහට ඉපදෙන්නේ නැහැ. බෝධිසත්වයෝවත් එහෙම නැහැ. ඉතින් ඒ නිසා ඔබ ඉපදුන දවස් ඉඳන් කාටවත් බැන්නේ නැද්ද? ඉපදුන දවස් ඉඳන් කාටවත් මොකද කිව්වේ නැද්ද? බොරු කිව්වේ නැද්ද? ඒකීසාගර කෙනෙක්ගේ හිතක් අල්ප මාත්‍රයක්වත් රිදවලා නැද්ද? ඉපදිච්ච දවස් ඉඳන් කියලා හිතලා බලන්න. කෙනෙක්ගේ හිතක් රිදලා තියෙනවා නම් එහෙනම් ඔබේ හිත රිදෙන්නත් හේතුවක් ගැලපිලා එනවාමයි. එහෙනම් ඔබ කෙනෙක්ට වැරද්දක් කරත් ඔබට බැනුම් අහන්න වෙනවා. වැරද්දක් නොකරා කියලා කියන්නේ ඔබ මේකේ වැරද්දක් නොකරත් කාගේ හරි හිතක් සසරේ හරි රිද්දලා තියෙනවා නම් ඒකට අනිවාර්යෙන් බැනුම් අහන්න මොකක් හරි ඔබේ හිත හරි රිදෙන යම් කිසි දෙයක් වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ ප්‍රශ්නේ විසඳෙනවා. එහෙනම් මේ කරපු එකක්මයි මේ එන්නේ. අපි අද හිතන් ඉන්නවා අනේ ඉතින් අපි වැරදි කරේ නෑනේ. අපි කාටවත් බැන්නේ නෑනේ. අපි කාටවත් මොකක් කිව්වේ නෑනේ. අපි යාට මොකක් කරේ නෑනේ. එයා ඇයි බයින්නේ මේ? එයා ඇයි අපිට මේ හිඟින්සා කරන්නේ? ඉතින් ඔබට අද එහෙම හිතුණාට ඔබ සසරේ හරි දවසක ඒ වගේ දෙයක් කරලා ඇති. එහෙමත් නැත්නම් ඔබට මතක නැති වුණත් එහෙම දෙයක් කරලාද එහෙමත් නැත්නම් ඔබ යම්කිසි වැඩ පිළිවෙලක් කරද්දී ඒක තවත් කෙනෙක්ට ඒක වැරද්දක් විදිහට පේන්නේ. මොකද ඒ කෙනා දරන් ඉන්න කෝණය මත ඒ කෙනා දරන් ඉන්න දෘෂ්ටිය මත ඒක වැරද්දක් විදිහට පේනවා එයා. අපි කරන හැමදේම දැක්කනෝ අපි මොකක් හරි වැඩක් කරපුවාට පස්සේ හොඳ කියන කොටසක් ඉන්නවා. ඒ වැඩේටම නරක කියන කොටසකුත් ඉන්නවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. මොකද හොඳ කියන කට්ටිය හොඳ කියන්නේ ඒගොල්ලෝ දරන් ඉන්න දෘෂ්ටිය මත. නරක කියන කට්ටිය නරක කියන්නේ ඒගොල්ලෝ දරන් ඉන්න දෘෂ්ටිය මත. ඉතින් ඒතර මේ කෙනෙක් හොඳ කියන්නේ කෙනෙක් බනින්නේ මේ දෙගොල්ලම දරාගත් දෘෂ්ටියක් මත. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඒක. මොකද මේ මිනිස්සු දරාගෙන ඉන්න දෘෂ්ටිය මතයි මේක පේන්නේ. කෙනෙක් පින්කමක් කරනවා. පින්කමක් කරද්දී ඒ කට්ටිය සතුටු වෙන තවත් පිරිසක් සතුටු අනේ කොච්චර හොඳයිද ඒක. තව කෙනෙක් බයින ඕක කොහොම නෙමෙයි කරන්නේ තිබ්බ ඕ ඇයි කරන්නේ බොරු වැඩ අර එහෙම කියලා බයින. ඉතින් ඒතකොට මේ බොරු වැඩ කියලා බයින්නේ ඇයි? ඒ අසත්පුරුෂ සංසය වෙන නිසා. හොඳ වැඩ කියලා හොඳ කියන්නේ සත්පුරුෂ සංසය වෙන නිසා. මෙන්න මේ අසත්පුරුෂ සංසය වෙනයි සත්පුරුෂ සංසය වෙනයි කියලා දෙකක් ලෝකේ තියෙනවා. හොඳ සහ නරක කියලා දෙකක් ලෝකේ තියෙනවා. මෙන්න මේ දෙක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙද්දී අපි හිතන මේ අපිට බැන්නනේ අපිට හොඳ කිව්වවත් අපිට බැන්නවත් නෙමෙයි මේ. මොකද්ද මේ ගැලපෙන්නේ? මේ ගැලපෙන්නේ හේතුඵලයක්. ඉතින් මේ ගැලපෙන්නේ යම්කිසි වැඩක් දකිද්දී ඒගොල්ලෝ දරන් ඉන්න දෘෂ්ටිය මත කෙනෙක් හොඳ කියනවා කෙනෙක් නරක කියනවා. ඒක ඔබට කවුරු හරි බැන්න වෙන්නේ සහ ඔබට කවුරු හරි මොනවා හරි කිව්වා හරි වෙන්නේ සහ ඒක ඔබ ගන්න කෝණය අනුව එහෙම ඔබ දකින්න කෝණය අනුව ඒක ඔබට වැරද්දක් සහ ඔබට හොඳක් විදිහට පේයි. ඔබ අතින් ඇත්තටම වැරද්දක් වුණා වෙන්න පුළුවන්. ඒ ඇත්තටම වුණ වැරද්දට බැලුම් අහන්න වෙනවා. ඔබ අතින් වැරද්දක් වුණේ නැතත් ඔබ කරපු වැඩේ වැරදි කියලා කවුරු හරි බයිනවනම් ඔබ සසරේ යන්නේ ඒ වගේ විදිහට බැලලා ඇති කාට හරි. ඉතින් ඒතකොට ඔබට හිත රිදෙනවා නම් මේ මං කියනවා ඒ දෙකෙන් එකක් කවුරු හරි හොඳ කියද්දී ඔබ මහා සෑහෙන සතුටු වෙනවනම් මහා උද්දාමයටපත් වෙනවනම් තවත් කෙනෙක් ඒකට වැරදි කියද්දී ඔබ සෑහෙන දුකටපත් වෙනවනම් ඒ දෙකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන් ගාවයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන් තාම නිවිලා නැහැ. ඒ කියන්නේ තමන් තාම මේක යථා තත්ත්ව අවබෝධ කරගන්නේ නැහැ. තමන් මේක අවබෝධ කරා නම් තමන් මේක යථා තත්ත්ව තේරුම් ගත්තා නම් තමන්ගේ හිත රිදෙන්නෙත් නැහැ. උද්දාමයටපත් වෙන්නෙත් නැහැ. ඉතින් මේක තේරුම් ගන්න මේ හොඳ කියනවා නම් හේතුව හොඳ දෙයක් කරපු නිසා නරක කියනවා නම් හේතුව නරක දෙයක් කරපු නිසා. එහෙනම් මෙන්න මේ නිසයි මේ දෙකම එළියට ආවේ. මේකෙන් හිත රිදෙනවා නම් හිත රිදෙන්නේ මම මේ හොඳ කියන එකට ඇලුනොත් නරක කියන එකට ගැටුනොත් ඔන්න ඔහොම වුණොත් තමයි මගේ හිත රිදෙන්නේ. එහෙනම් ඇලුනෙත් නැත්නම් ගැටුනෙත් නැත්නම් මුලා වෙන්නේ නැහැ. එහෙනම් මුලා නුණා නම් හිත රිදෙන්නේ